අහලා තියෙනවද සෞදි අරාබියේදී ජීවිතේ පූජා කරපු රිසානා නෆීගේ කතාව? මේ තමයි නොකරපු වැරද්දකට ජීවිතේ පූජා කරපු ලංකාවේ මිනිස්සු සෞදි අරාබිය දිහා බලන්නත් බය කරපු මුතූර්වල තමන්ගේ පුංචි පවුල ගොඩ දාන්න සෞදි අරාබියට ගිහිල්ලා ජීවිතේ පූජා කරපු පුංචි ගෑනු ළමයා රිසානා නෆීගේ කතාව. රිසානා ඉපදෙන්නේ ලංකාවේ මුතූර් ප්‍රදේශයේ පුංචි දුගී දුප්පත් පවුලක. රිසානාගේ පවුලේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් හිටියා. රිසානාගේ තාත්තා රැකියාවක් විදියට කළේ කුලී වැඩ. ඊට අමතරව දර කපන එකත් ඔහු කළා. මුළු පවුලම ජීවත් වුණේ රිසානාගේ තාත්තා හම්බ කරන පුංචි මුදලේ. පවුලේ තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා රිසානාට විතරක් නෙවෙයි එයාගේ හිටපු සහෝදර සහෝදරියන්ටත් පාසල් අධ්‍යාපනය පවා හරියට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි රිසානා තීරණය කරන්නේ පවුල ගොඩ දාන්න හිතාගෙන රට රස්සාවකට යන්න. ලංකාවේ ඒජන්සියක් සෞදි අරාබියේ රැකියාවක් හොයාගන්න ඇය ජීවිතේ හීන ගොඩක් එක්ක සෞදි අරාබියට එනවා පවුල ගොඩ දාන්න හිතාගෙන. විශේෂයෙන්ම සෞදි අරාබිය වගේ රටක හැමදේම කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදියට ගෙදර වැඩ කරන්න ගියාට පස්සේ අතුපතු ගන්නත් ඕනේ, සුද්ධ පවිත්‍ර කරන්නත් ඕනේ, කෑම බීම උයන්නත් ඕනේ, ගෙදර පොඩි දරුවෙක් හිටියොත් ඒ දරුවෝ බලා ගන්නත් ඕනේ, අසනීප වෙච්ච කවුරු හරි වයසක කෙනෙක් හිටියොත් ඒ එක්කෙනාව බලා ගන්නත් ඕනේ, යාව නාවන්නත් ඕනේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ගෙදර තියෙන හැමදේම ඔය යන කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ ගෙදර ඉන්න පොඩි කෙනාගේ ඉඳලා ලොකු කෙනා වෙනකන් හැම කෙනාගේම වැඩ ටික කරන්න වෙන්නේ ඔය යන කෙනාට තමයි. ඉතින් රිසානට අත්ුනේත් ඔය ඉරනම තමයි එයා ගියපු ගෙදර අතුපතු ගාන එකේ ඉඳලා හැම වැඩම එයාට තමයි කරන්න උනේ. ඒ වැඩ කොටස අතරේ ඒ ගෙදර හිටියා මාස 4ක පුංචි දරුවෙක්. මේ දරුවාව බලා ගැනීම සහ කිරිදීමේ වගකීම පැවරෙන්නේ රිසානට තමයි. මේ දරුවා වෙනුවෙන්ම ගෙනාපු විශේෂ පිටි වර්ගයක් තිබුණා මේ ගෙදර. ඒ පිටි වර්ගය හදලා ඒක කිරි බෝතලයකට දාලා දරුවව ඔඩොක්කුවේ තියාගෙන කිරි බෝතලෙන් දරුවාට කිරි පොවන එක තමයි රිසානාගේ ප්‍රධානතම රාජකාරියක් වෙලා තිබ්බේ ගෙදර වැඩ කරනවට අමතරව. ප්‍රශ්නේ පටන් ගන්නෙම රිසානා මේ දරුවාට දවසක් කිරි බෝතලෙන් කිරි දිදී ඉන්නකොට දරුවාට මේ කිරි හිරවීමක් සිද්ධ වෙලා තිබුණා. දැන් මේ වගේ වෙලාවක මොකක්ද කරන්න කියන කාරණේ රිසානා දැනගෙන හිටියෙත් නෑ සහ මේ වෙලාවේ ගෙදර කවුරුත් ඉඳලා තිබුණෙත් නෑ. රිසානා මේ දරුවව වඩාගෙන එයාගේ පිටාත ගාලා සෑහෙන උත්සාහ කළා තියෙනවා දරුවව ප්‍රකෘති තත්ත්වයට ගන්න. නමුත් ඒ වැඩේ සාර්ථක වෙලා නෑ. දරුවා මිය ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්න දාමේ ආරම්භය පටන් ගත්තේ. රිසානා වැඩ කරපු ගෙදර හිටපු හාම්පුතා දිගින් දිගටම රිසානාට ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තා. රිසානා තමයි තමන්ගේ දරුවව ඝාතනය කරේ කියන කාරණේ කිරිහිර වුණු කතාවක් කිසිම වෙලාවක රිසානාගේ හාම්පුතා පොලිසියට ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. රිසානාගේ හාම්පුතා පොලිසියට ප්‍රකාශ කරලා තිබුණේ රිසානා තමන්ගේ පුංචි දුවව ගෙලහිර කළා මරා දැම්මා කියන කාරණේ. ඒ අනුව රිසානව සෞදි පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙතනදී වාර්තා වෙන විදියට රිසානව පොලිසියට බාර දෙන්න කලිනුත් රිසානාගේ හාම්පුතා සහ ඔහුගේ බිරිඳ රිසානට සෑහෙන්න පහර දීලා තියෙනවා. එහෙම පහර දීලා තමයි ඇය පොලිසියට බාර දීලා තිබුණේ. මේ වෙනකොටත් පොලිසියට ගෙනිච්චට පස්සෙත් රිසානා සෑහෙන්න වෙවුලමින් ඉඳලා තියෙන්නේ. ඇය සෑහෙන කම්පණයක ඉඳලා තියෙන්නේ. ඇයටත් හිතාගන්න බැරි වුණා මොකක්ද මේ උනේ කියන කාරණේ. මේ වෙලාවේදීම තමයි සෞදි අරාබියේ හිටපු භාෂා පරිවර්තකයෙක් ගෙනල්ලා අරාබි භාෂාවෙන් රිසානාගේ ප්‍රකාශය පාපොච්චාරණයක් විදියට ලියවිල්ලකට අරගෙන ඒකට රිසානාගේ අත්සන අරගෙන තියෙන්නේ. මේ වෙලාවේ රිසානා හිටපු මානසික කම්පණය නිසා ඇය මේ කියන දේට අස්සම් කරලා තියෙනවා සහ කියන දේට ඔළුව වන්නලා තියෙනවා. මේ වෙද්දි රිසානා අරාබි භාෂාව දැනගෙන ඉඳලත් නැහැ. පොලිසිය ඇතුලේ වැඩ කටයුතු සහ භාෂා පරිවර්තකයාගේ සියලු වැඩ කටයුතු සිද්ධ වෙලා තිබුණේ අරාබි භාෂාවෙන්. මේකත් රිසානාට එක්තරා විදියක අවාසියක් බවට පත් වුණා. මේ ප්‍රශ්නය සෑහෙන ඔඩු දිව්වට පස්සේ තමයි සෞදියේ ලංකා තානාපති කාර්යාලයට මේක එන්නේ. ඒ කියන්නේ ලංකාවේ එම්බසි එකට මේක එන්නේ සෑහෙන ප්‍රමාද වුණාට පස්සේ. කොහොම වුණත් තානාපති කාර්යාලයේ නිලධාරීන් මේකට සෑහෙන ප්‍රමාණයේ මැදිහත් වීමක් කරනවා. මේ වෙනකොටත් රිසානා තමාගේ ප්‍රකාශය ලබා දීලා ඉවරයි. මේ කිරිහිර වුණු කතාව ඇයගේ ප්‍රකාශයයි පැහැදිලිව සඳහන් කරලා තිබුණත් අර අරාබි භාෂාවෙන් ලියලා එයාගෙන් අත්සන්ගත්ත ඒ ලියවිල්ලේ මේ කිරිහිර වුණු කතාවක් මොනවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒ අනුව ඒ ලියවිල්ලට අනුව රිසානාව වැරදිකාරිය බවට පත් කළා තිබුණා. ඊට පස්සේ තමයි ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඇයට එල්ලවෙච්ච චෝදනාව තමයි මාස 4ක පුංචි දරුවෙක්ව ඝාතනය කිරීමේ චෝදනාව. උසාවියේදී ඇය වරදකාරිය බවට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් සෞදි අරාබියේ තියෙන නීති සම්ප්‍රදාය එක්ක මේ වගේ වරදකට ලබා දෙන දඬුවම බවට පත් වෙන්නේ මරණීය දණ්ඩනය. දැන් මෙතනදී ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වීමත් එක්ක තමයි දැනගන්නේ ඇත්තටම රිසානාගේ වයස අවුරුදු 17යි කියන කාරණේ. දැන් මේ වෙලාවේදී රිසානාට සහනයක් ගන්න අවස්ථාවක් තිබුණා. හේතුව තමයි සෞදිය එවකට අත්සන් කරලා තිබුණ ප්‍රඥප්තියක් ලෝක ප්‍රජාව එක්ක. ඒ තමයි අවුරුදු 18ට වඩා අඩු අයට තමන්ගේ රට ඇතුලේ මරණීය දණ්ඩනය නියම
කරන්නේ නැහැ කියලා. අන්න එතනදී රිසානාගේ වයස අවුරුදු 17 වෙච්ච නිසා රිසානාට සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන කාරණේ රිසානා වෙනුවෙන් නඩුවට පෙනී හිටපු කට්ටිය සහ තානාපති කාර්යාලයේ කට්ටිය හිතනවා. හැබැයි වැඩේ වැරදෙන්නේ සහ රිසානාට තව නඩුවක් වැටෙන්නේ එතනින් පස්සේ. හේතුව තමයි රිසානා ලංකාවෙන් විදේශගත කරනකොට රිසානාගේ වයස අවුරුදු 16යි මාස කිහිපයක්. ඒ කියන්නේ රිසානා කියන්නේ පාසල් යන වයසේ හිටපු ගෑනු ළමෙක්. එයාගේ වයස අවුරුදු 16යි මාස කිහිපයයි. හැබැයි ලංකාවේ එවකට තිබ්බ නීති පද්ධතිය ඇතුලේ ඒ වගේ පොඩි ළමයෙකුට ගෘහ සේවිකාවක් විදියට සෞදියට යන්න අවසර තිබිලා නැහැ. එහෙනම් කොහොමද රිසානා රට ගියේ? ඒකට උත්තරේ තමයි රිසානාව රට යවපු ඒජන්සිය. ඒජන්සියෙන් රිසානාගේ වයස වෙනස් කළා. රිසානාගේ උප්පැන්නේ ඉඳලා තියෙන හැම ලිපි ලේඛනයකම රිසානාගේ වයස වෙනස් කළා. පාස්පෝර්ට් එකේ රිසානාගේ වයසත් වෙනස් කළා තමයි මේ සියලු ක්‍රියාවලිය සිද්ධ කළා රිසානාව රට පටවලා තිබුණේ. රිසානාගේ වයස පෙන්눔 කළා තිබුණේ අවුරුදු 21ක් විදියට. ඒ කියන්නේ අවුරුදු 16යි මාස කිහිපෙන් රට ගියපු රිසානාව ලිපි ලේඛන වලින් තහවුරු කළා තිබුණේ රිසානාගේ වයස අවුරුදු 21ක් විදියට. එතකොට සෞදි රජයට ඉදිරිපත් කරපු ලිපි ලේඛන වල සහ රිසානාගේ පාස්පෝර්ට් එකේ විදියට රිසානාගේ වයස දැක්ුණේ අවුරුදු 21 කාන්තාවක් විදියට. එතකොට අර අවුරුදු 18ට වඩා අඩු අයට මරණීය දඬුවමින් ලැබෙන නිදහස රිසානාට ලැබුණේ නැහැ. හේතුව තමයි සෞදි රජය පිළිගත්තේ රිසානාගේ පාස්පෝර්ට් එක සහ ඒ අදාළ ඩොකියුමන්ට්ස් වල සඳහන් වෙන රිසානාගේ වයස. ඒ අනුව රිසානාට අවුරුදු 21යි කියන කාරණේ උසාවිය විශ්වාස කළා සහ ඒ අනුව රිසානාට මරණීය දඬුවම ලැබුණා. මෙතනදී රිසානාට මරණීය දඬුවම ලැබුණත් රිසානාව බේර ගැනීමේ තව පුංචි ඉඩක් තියෙන බව ලංකාවේ බලධාරීන් තේරුම් ගත්තා. අවුරුද්දේදී එවකට ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෞදියේ රජතුමාට රාජ්‍යතාන්ත්‍රික විදියට ලිපියක් යවනවා. එතනදී ලංකාවේ ජනාධිපතිවරයා පැහැදිලිව ඉල්ලීමක් කරනවා මේ අපේ රට ගැන හිතලා මේ ළමයාට සමාව දෙන්න කියන කාරණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ඉල්ලීම කරනවා. හැබැයි වැඩේ කියන්නේ සෞදි අරාබියේ තියෙන නීති පද්ධතිය අනුව අධිකරණීය මාර්ගයෙන් මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වුණාට පස්සේ සෞදියේ රජතුමාටවත් බලයක් තිබුණේ නැහැ ඒ දඬුවම රිවර්ස් කරන්න. ඒ බලය තිබුණා නම් තිබුණේ රිසානා වැඩ කරපු ගෙදර හාම් පුතාට විතරයි. ඒ කියන්නේ අර මැරිච්ච මාස 4 ළමයාගේ තාත්තට විතරයි. ඒ කියන්නේ සෞදි ක්‍රියාත්මක වෙන නීතිය තමයි එවකට eye to eye blood to blood. ඒ කියන්නේ ලේට ලයක් ඇහැට ඇහැක් කියන concept එක. රිසානා වැඩ කරපු ගෙදර හාම් පුතාගේ මාස 4 දරුවා නැති වුණා. ඒ ලේට පලි ගැනීමක් විදියට රිසානාගේ ජීවිතේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. මෙතනදී එක ක්‍රමවේදයක් තිබුණා බ්ලඩ් මනි කියන ක්‍රමවේදය. එතනදී උනේ මියගිය කෙනා වෙනුවෙන් ලංකාවේ රජය ලොකු වන්දියක් ගෙවන්නම් මිලියන කීයක් වුණත් ගෙවන්නම් ඒ වන්දිය අරගෙන රිසානාට සමාව දෙන්න කියන කාරණේ තමයි ලංකාවේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ. හැබැයි මේ ලියුම ඉදිරිපත් වෙච්ච පළවෙනි අවස්ථාවේදීම රිසානාගේ හාම් පුතා මේක දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉතින් ඒ නිසා රිසානාගේ දඬුවම රිවර්ස් කරන්න ඒගොල්ලෝ කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ අකමැති වෙච්ච නිසා මේ දඬුවම යලිත් වතාවක් තහවුරු වුණා. රිසානාට මරණීය දඬුවම නිශ්චිතව ලැබෙන බව සෞදි රජය නිවේදනය කළා. 2010 අවුරුද්ද ওই විදියට ගෙවිලා ගියා. 11 ගෙවිලා ගියා. 2012 අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ආයි සෞදි රජය ලංකාවට ලියුමක් එව්වා. ඒ තමයි ඒකේ තහවුරු කරලා තිබුණේ අධිකරණයේ දීපු දඬුවම රිසානා වැඩ කරපු ගෙදර හාම් පුතත් තහවුරු කරලා තියෙන්නේ. ආයි මේක රිවර්ස් වීමක් වෙන්නේ නැහැ. 2013 අවුරුද්දේදී අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ දින කිහිපයක් ඇතුළතදී ඊටාම කඩිනමින් මේ දඬුවම ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. මේකට උත්තරයක් විදියට එවකට ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහු යලිත් වතාවක් සෞදි රජතුමාට සහ අර අදාළ අංශවලට ලිපියක් යවනවා. ඉල්ලන වන්දිය කීය වුණත් අපි ගෙවන්න ලෑස්ති. කරුණාකරලා මේ වන්දිය අරගෙන මේ දරුවව නිදහස් කරන්න. මේක අත්හැරදීමකින් වෙලා තියෙන්නේ. ඇයි හිතාමතා මේ වැරද්ද කළා නැහැ. ඇයට හරියමං විදියට උසාවියේදී සහයෝගයක් ලැබිලත් නැහැ. ඇයි භාෂාව දන්නෙත් නැහැ වගේ කරුණු කාරණා කියලා දෙවනි ලියුමත් යවනවා. දෙවනි ලියුමත් ඒ අදාළ පාර්ශ්ව වලට යවනවා සෞදි රජතුමා ඇතුළු පිරිසට. නමුත් ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වුණා. මොකද නීති පද්ධතියේ හැටියට ලේ ඥාතිය අකමැති නම් සමාවක් දෙන්න ආයි කාටවත් ඒ සමාව ලබා දීමේ හෝ දඬුවම රිවර්ස් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔය සිද්ධි දාමෙන් පස්සේ 2013 අලුත් අවුරුද්ද උදා වෙනවා. 2013 අවුරුද්දේ ජනවාරි මාසයේ 9 වෙනිදා ඒ අවාසනාවන්ත දවස උදා වුණා. 2013 අවුරුද්දේ ජනවාරි මාසයේ 9 වෙනිදා සෞදි අරාබිය නිල වශයෙන් තහවුරු කළා රිසානා නෆීක්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කළ බව. මේ ආරංචිය ඇහුවට පස්සේ ලංකාවේ හැමෝම වගේ දුක් වෙන්න පටන් ගත්තා. රිසානා වෙනුවෙන් පින්කම් කරන්න පටන් ගත්තා. සුදු කොඩි ඔසවන්න පටන් ගත්තා. රිසානාගේ අම්මයි තාත්තයි දෙන්නම අඬන්න පටන් ගත්තා. දැන් මෙතනින් පස්සේ මොකද වුනේ? රිසානා නෆීක්ව ව්‍යාජ ලිපි ලේඛන හදලා රට යවපු ඒජන්සියේ දෙන්නව අත්අඩංගුවට ගන්නවා ලංකාවේ පොලිසිය. ඔවුන්ට විරුද්ධව නඩු පවරනවා සහ අධිකරණය ඔවුන්ව මේ චෝදනාවට වරදකරු කළා. උන්ට දැඩි දඬුවම් නියම කළා. සහ මේ ඒජන්සිය අසාදු ලේඛන ගත කරන්න බ්ලැක් ලිස්ට් කරන්න පියවර ගත්තා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ රජය
රජයක් විදියට රිසානගේ දෙමාපියන්ට ඒ කාලේ 2013 දී ලක්ෂ 10ක වන්දියක් ලබා දෙන්න පියවර ගත්තා. එතනින් පස්සේ රිසානගේ අම්මා දිගින් දිගටම මාධ්‍ය වලට ඇවිල්ලා මේ විදියට වැරදි ක්‍රම වලින් රට යන දුවා දරුවන්ට උපදෙස් දෙන්න පටන් ගත්තා. අය ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒ දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී ඉන්න පටන් ගත්තා. මොකද තමන්ගේ දරුවව නැති වුණාට පස්සේ ඇයට ඒ දුක දැනෙන්න පටන් අරගෙන තිබුණා. කොහොම වුණත් මෙතනින් පස්සේ ලංකාවේ තියෙන නීති පද්ධතියක් දැඩි වුණා. ගෘහ සේවිකාව විදියට යනකොට මේ පුහුණුව අනිවාර්ය වෙනවා. ඒකට වයස් සීමාව වගේ ගොඩක් දේවල් මෙතනින් පස්සේ සෑහෙන වෙනස් වීමකට ලක් වෙනවා. කොහොම වුණත් රිසානා නෆීක්ගේ තීන්දුව රිවර්ස් කරන්නවත් ඇයගේ ජීවිතේ බේර ගන්නවත් ලංකාවේ කාටවත් බැරි වුණා. මේ වගේ කාලීන වීඩියෝස් වලට කැමති නම් මතක් කරනවා subscribe කරන්න, follow කරන්න. හසී බ්‍රෝ LK YouTube එකෙත් TikTok එකෙත් අලුත් පරිච්ඡේදයකින් ආපහු හම්බ වෙමු.